බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා ගොඩක් කල් ගිහින් නැහැ. උන්වහන්සේගේ ළඟින්ම හිටපු ශ්‍රාවකයා ආනන්ද හාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න. මේ වෙලාවේ සුබ කියලා තරුණ උගත් බ්‍රාහ්මණි මානවකෙක්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. එයාට දැනගන්න ඕන වෙන්නේ හරිම මූලික දෙයක්. ඒ මොකද්ද? ගෞතම බුදුන් ඇත්තටම මොනවද ඉගැන්වුවේ? මිනිසුන්ව පිහිටවන්න උත්සාහ කළේ මොන වගේ ධර්මයකද කියන එක. ඒ කියන්නේ ඉගෙනවීමේ හරයම දැනගන්නයි ඕන වෙලා තියෙන්නේ. හරියටම. ඉතින් අපිට මේ සංවාදය හරහා ලැබෙන්නේ බුදුන්ගේ අග්‍ර උපස්ථායකයා, ඒ කියන්නේ ධර්මය හොඳටම දන්න කෙනා අතින්ම ලැබෙන හරිම පැහැදිලි ක්‍රමානුකූල මාර්ගසිටියමක්. ඒ මාර්ගසිටියම තමයි ආනන්ද හාමුදුරුවෝ කොටස් 3කට කඩනවා. සීලය, සමාධිය සහ ප්‍රඥාව. ඉතින් අද අපි කරන්න යන්නේ මේ මාර්ගසිටියම දිගේ ගිහින් ආනන්ද හාමුදුරුවෝ සුබමානවකයාට මේ ගැඹුරු ඉගැන්වීම දිගහැරපු විදිය තේරුම් ගන්න උත්සාහ කරන එක. හොඳයි. ඉතින් මේ හමුව සිද්ධ වෙන විදිහත් හරිම සාමාන්‍යයි නේද? සුබමානවකයා මුලින්ම දූතයෙක් යවලා ආරාධනා කරනවා එන්න කියලා. ඔව් ඒත් ආනන්ද හාමුදුරුවෝ කියනවා මම බෙහෙතක් බීලා ඉන්නේ අද නම් එන්න ටිකක් අමාරුයි කියලා. ඒක හරිම මිනිස් ගතියක් තියෙන සිදුවීමක්. හරියටම. ඒකෙන් මේ කතාවට ලොකු යථාර්ථවාදී බවක් එකතු වෙනවනේ. පහුදා උන්වහන්සේ වඩිනවා තවත් භික්ෂුවක් එක්ක. ඔව්. සුබ කෙලින්ම ප්‍රශ්නේ අහනවා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ දෙන පිළිතුරේ පළවෙනි පියවර තමයි සීලය. එහෙම නැත්නම් ආර්ය සීල ස්කන්ධය. එතකොට මේ සීලය ගැන පැහැදිලි කිරීම පටන් ගන්නෙ කොහොමද? මොකක්ද ඒකේ මුල්ම අඩිතාලම? උන්වහන්සේ පටන් ගන්න කෙනෙක් පැවිදි වෙන තැනින්ද. ඒ කියන්නේ ධර්මය අහලා ඒ ගැන පැහැදිලා. ගිහි ජීවිතයේ තියෙන සංකීර්ණ බවයි පැවිදි ජීවිතයේ තියෙන නිදහසයි තේරුම් අරගෙන අර තීරණය ගන්න තැනින්. එතනින් පස්සේ තමයි මේ සීලය කියන එකේ විස්තරය එන්නේ. ඔව් ඒක මට්ටම් 3කට බෙදලා තියෙනවා. චූල, මධ්‍යම සහ මහා සීලය කියලා. ඒද? මං හිතන්නේ ඒක තේරුම් ගන්න එක ගොඩක් වැදගත්. කොහෙත්ම නෑ. දැන් බලන්න චූල සීලය. ඒ කියන්නේ මූලිකම මට්ටම. ඒකේ තියෙන්නේ අනිත් අයට කරන හානිය අවම කරගන්න එක ගැන. සත්තු මරණ එක, හොරකම් කරන එක, ඔව් බොරු කියන එක. ඒ වගේ දේවල් වලින් වැළකෙනවා. ඒක විස්තර කරන විදිය හරිම සංවේදී. කොහොමද? දඬුමුගුරු බිම තියලා හැම සත්වෙක්ටම දයාවෙන් ඉන්නවා වගේ දේවල් තමයි කියන්නේ. ඒ කියන්නේ මේක බයෙන් කරන දෙයක් නෙවෙයි කරුණාවෙන් කරන දෙයක් කියන එකයි. හරි. එතකොට මධ්‍යම සීලය කියන ඊළඟ මට්ටම ඊට වඩා ටිකක් ගැඹුරුයි වගේ. ඔව්. ඒකෙදි තමන්ගේ ජීවිතය සරල කරගන්න එක ගැන අවධානය යොමු කරන්න. අනවශ්‍ය විදියට කෑම, ඇඳුම්, බඩු මුට්ටු එකතු කරන්නේ නැහැ. ඒ වගේම අවධානය වෙනතකට යොමු කරන දේවල් වලින් ඈත් වෙනවා කියලාත් කියවෙනවා. ඔව් මෙන්න මේ කොටස තමයි මට හරිම පුදුම හිතන තැන. ඒකේ තියෙනවා විසූක දස්සන වලින් වැළකීම කියලා. ඒ කියන්නේ නාට්‍ය බලන එක, අලිපොර, ගොන්පොර, යුද අභ්‍යාස බලන එක වගේ දේවල් නේද? හරියටම. ඒක ඇක්ටඩම ක්‍රිස්තු පූර්ව 5 වන සේවසියේ තිබුණු පොප් සංස්කෘතියේ ඡායාරූපයක් වගේ. ඔව්. අද කාලේ නම් මේ ලයිස්තුවට Netflix, TikTok, social media feed එකේ පෑගනන් ඉන්න එක අනිවාර්යෙන්ම එකතු වෙයි. මූලධර්මය වෙනස් වෙලා නැහැ. ඒක තමයි කාරණය. මූලධර්මය තමයි සිත විසිරෙන, කලබලකාරී කරන, ඇබ්බැහි වෙන සුළු දේවල් වලින් ඈත් වීම. අර තිරිසන් කතා වලින් වැළකීම කියන්නේත් ඒක තමයි. රජවරු දේශපාලනය, කෑම බීම උපාදූපු ගැන කරන නිමක් නැති කතා. ඔව්. අපේ මනස අපි නිතරම අවධානය දෙන දේවල් ස්වරූපය ගන්නවානේ. ඉතින් අපි නිතරම කතා කරන්නේ විසිරුණු ලෞකික දේවල් ගැන නම් අපේ මනසත් ඒ වගේම විසිරුණු නොසන්සුන් එකක් වෙනවා. එතකොට මහා සීලය, ඒ කියන්නේ අවසාන කොටස. ඒකෙන් කියවෙන්නේ තමන් ජීවත් වෙන විදිය. ඒ කියන්නේ තමන්ගේ ජීවනෝපාය අනිත් අයට හානියක් නොවන විදිහට පවත්වා ගන්න එක ගැන. ශාස්ත්‍ර කීම, නැකත් කීම, බලිතොවිල් වගේ දේවල් වලින් වැළකීම. හරි, මේ හැම දෙයකම පස්සේ ලැබෙන ප්‍රතිඵලය තමයි වැදගත්ම දේ. ඔව්. ආනන්ද හාමුදුරුවෝ කියනවා මේ විදිහට සීලයෙන් සම්පූර්ණ වුණු භික්ෂුව හරියට තමන්ගේ රාජ්‍යයේ ඉන්න හැම සතුරෙක්ම පරාජය කරපු රජ කෙනෙක් වගේලු. එයාට කිසිම තැනකින් බයක් නැහැ. බයක් නැහැ, හෘදේ සාක්ෂිය පිරිසිදුයි, පසුතැවීමක් නැහැ. ඒක අභ්‍යන්තර නිදහසක්. නිර්දෝෂී සුවයක් කියලයි කියන්නේ. ඉතින් මේ වගේ සවිස්තරාත්මක, සදාචාරාත්මක ජීවිතයක් ගැන අහලා සුබමානවකයා පුදුම වෙනවා. ඕනෑම කෙනෙක් හිතන්න පුළුවන් හරි මේක තමයි ඉලක්කය කියලා. ඔව්. ඒත් ආනන්ද හාමුදුරන්ගේ ප්‍රතිචාරය තමයි මේ ඉගැන්වීම තවත් ඉහළට ගෙනියන්නේ. එතුමා කියනවා මේක ඉලක්කය නෙවෙයි, මේක අඩිතාරම විතරයි කියලා. ඒක තමයි වැදගත්ම කාරණේ. පිරිසිදු හෘදේ සාක්ෂියක් කියන්නේ
ඔයාට ඊට වඩා උස දෙයක් හදන්න පුළුවන් ස්ථාවර බිම. ඒ උස්සදේ හදන්න අවශ්‍ය දෙවනි කුළුණ තමයි සමාධිය. ඕ මනස එකඟ කර ගැනීම. සමාධියට යන පාර පටන් ගන්නෙ කොතනින්ද? ඒක පටන් ගන්න ඉන්ද්‍රිය සංවරයෙන්. ඒ කියන්නේ ඇස, කන, නාසය වගේ ඉන්ද්‍රිය දොරටු පාලනය කර ගැනීමෙන්. ලස්සන රූපයක් දැක්කම මිහිරි සද්දයක් ඇහුනම ඒ පස්සේ හිත දුවන්න නොදී ඒක නිකම්ම දැකීමක්, ඇසීමක් විදියට තියාගන්න පුරුදු වෙන එක. ඊළඟට එනවා හැම වෙලාවෙම සිහියෙන් ඉන්න එකයි, තීන දෙන් සතුටු වෙන එකයි. සන්තුට්ඨිය. ඇඟ දවටා ගන්න සිවුරක් බඩගින්නට දාන ටිකක් තියෙනවා නම් ඒ ඇතිකට සතුටු වෙනවා. අර කුරුළු උපමාවෙන් කියවෙන්නේ ඒක නේද? ඕ කුරුලෙක් තමන්ගේ පියාපත් දෙක විතරක් අරගෙන ඕන තැනක පියාඹලා යනවා වගේ භික්ෂුව තමන්ට අත්‍යවශ්‍ය දේවල් ටික විතරක් අරගෙන නිදහසේ ඉන්නවා කියන එක. මේ වගේ සරල සංවර ජීවිතයක් ගත කරන කෙනා හුදකලා තැනකට ගිහින් භාවනා කරන්න පටන් ගන්නවා. එතනදී යාගේ ප්‍රධානම සටන තියෙන්නේ පංච නීවරණ එක්ක. ඒ කියන්නේ හිතේ දියුණුවට බාධා කරන ප්‍රධාන කරුණු 5. මේ නීවරණ 5 පැහැදිලි කරන්න භාවිතා කරන උපමා ටික නම් ඇත්තටම අපේ හිතට වදිනවා. ඒක නිකම්ම මානසික බාධක ලැයිස්තුවක් නෙවෙයි. නෑ, ඒවෙන් අපේ ජීවිතයට වෙන හානිය ගැනයි කියන්නේ. හරියටම. කාමච්ඡන්දය. ඒ කියන්නේ සැප සම්පත් වලට තියෙන දැඩි ආශාව. රිණයක් වගේලු. ඒකෙන් මිදුනම ණයෙන් නිදහස් වුණා වගේ සැනසීමක්. ඒක තමයි ව්‍යාපාදයේ එන තරහා වෛරය හරියට ලෙඩක් වගේ. ඒකෙන් මිදෙන එක නිරෝගී වෙනවා වගේ. තීන මිද්දේ කියන්නේ අලසකමයි නිදිමතයි හිරගෙයක ඉන්නවා වගේලු. ඔව්. ඒකෙන් මිදෙන එක තමයි නිදහස. උද්දච්ච කුක්කුච්ච හිතේ විසිරීමයි පසුතැවීමයි. ඒක වහල්කමක් වගේ කියනවා. ඔව්. ඔයාගේ හිතට ඔයා වහල් වෙලා. ඒකෙනුත් මිදෙන එක නිදහස් වීමක්. අවසාන එක විචිකිච්ඡාවේ කියන්නේ සකය. ඒක කාන්තාරයක අතරමං වෙලා වගේ කියනවා. හරි එකම. කොහාට යන්නද කියලා දන්නේ නැහැ. ඒකෙන් මිදෙන එක තමයි ආරක්ෂිත බිමකට එනවා වගේ. ඉතින් මේ උපමාවලින් පැහැදිලි නිවර්ණ කියන්නේ නිකම්ම හිතේ තියෙන පොඩි පොඩි අවුල් නෙවෙයි. ඒවා අපේ නිදහස හොරකම් කරන, අපිව හිර කරන දේවල්. හරියටම. ඉතින් මේ නිවර්ණ වලේ හිත නිදහස් වුණාම ඒ ලැබෙන සැනසීම, ප්‍රීතිය, එකඟ බව තමයි ධානවලට පාර කපන්නේ. ඔව්. සූත්‍රයේ ධාන 4 විස්තර කරන්න යොදා ගන්න උපමාත් හරිම කාව්‍යාත්මකයි. පළවෙනි ධානයේදී අර නිදහස් බව නිසාම ප්‍රීතියක් සහ සුවයක් ඇති වෙනවා. ඒකට උපමාව මොකද්ද? ඒක හරියට හොඳට නානුකුඩු ටිකකට වතුර දාලා අනලා ඇතුළත පිටත හැමතැනම තෙතමනය පැතිරිලා ඒත් බිඳුවක්වත් බිමට වැටෙන්නේ නැති නානුපිඬක් වගේ මුළු ශරීරේම ඒ ප්‍රීතියෙන් සුවෙන් පිරෙනවා. ඒක සම්පූර්ණ කායික අත්දැකීමක් වගේ. ඕ දෙවෙනි ධානයට එද්දී ඒ ප්‍රීතිය තවත් ගැඹුරු වෙනවා. සමාධියෙන්මයි ප්‍රීතිය මතුවෙන්නේ. ඒකට උපමාව තමයි යටින් දිය උල්පත් මතුවෙන ගැඹුරු විලක්. ඔව් පිටින් වතුර එන්නේ නැති ඒ උල්පත් වලින්ම පිරීලා ඉතිරිලා යනවා වගේ. හරිම ලස්සනයි. තුන්වෙනි ධානයේදී ඒ ප්‍රීතියත් නැති වෙලා උපේක්ෂාවත් එක්ක මුහුවුණු ගැඹුරු සුවයක් ඉතිරි වෙනවා. වතුරේම ඉපදිලා වතුරේම හැදිලා වතුරෙන් උඩට එන්නේ නැති නළුම්මලක් වගේ. හරිම ශාන්ත නිවුණු ස්වභාවයක්. හතරවෙනි ධානය තමයි මේකේ උච්චතම අවස්ථාව. දුක සැප දෙකම ඉක්මවපු පිරිසිදු උපේක්ෂාවක්. ඒකට උපමාව කෙනෙක් මුළු ඇඟම සුදු රෙද්දකින් වහගෙන ඉන්නවා වගේ. ඔව් ඒ රෙද්දෙන් ස්පර්ශ නොවුණු තැනක් නැතිවා වගේ මුළු ශරීරයම ඒ පිරිසිදු පැහැදිලි සිතින් පිරෙනවා. බලවත් මනසක්. ප්‍රශ්නේ තමයි ඒ මෙවලම මොකද්ද කරන්නේ කියන එක. ඒක තමයි තුන්වෙනි සහ අවසාන කොටස. ප්‍රඥා ස්කන්ධය. ඔව් මේ මනස යොමු කරන්නේ යථාර්ථය ඒ තියෙන විදිහටම දකින්න. එතනදී සූත්‍රයේ විස්තර වෙනවා අභිඥා එහෙම නැත්නම් විශේෂ ඥානයන් ගණනාවක් ගැන. මේවා ඇහෙනකොට නම් හරියට සුපිරි වීරයෙක්ගේ බලයන් වගේ. ඒ වගේ තමයි අහසින් යන එක, පොළවේ කිමිදෙන එක, අනුන්ගේ හිත් කියවන එක, තමන්ගේ පෙර ආත්ම භවයන් දකින්න එක, දිවසින් සත්වයන් මැරිලා ඉපදෙන හැටි දකින්න එක වගේ දේවල්. මේවා විස්තර කරන්න යොදා ගන්න උපමා ඔක්කොම දක්ෂ ශිල්පියෙක් ගැනයි කියන්නේ. හොඳට පදම් කරපු මැටි වලින් ඕනෑම දෙයක් හදන කුඹල්හරුවෙක් වගේ. ඔය වගේ මේ සමාධිමත් සිතෙන් මේ වගේ දේවල් කරන්න පුරුවන් කියලායි කියන්නේ. ඒත් මෙතන තියෙන වැදගත්ම කාරණේ ඒක නෙවෙයි නේද? මේ හැම බලයක්ම අවසාන ඉලක්කය නෙවෙයි. කොහෙත්ම නෙවෙයි. ආනන්ද හාමුදුරුවෝ පැහැදිලිවම කියනවා මේ මනස තියුණු කරගන්නේ හැඳි නමන්නවත් අනාගතය කියන්නවත් නෙවෙයි. ඒක තියුණු කරගන්නේ අවිද්‍යාව කපලා දාන්න. ඔව්. නොදැනුවත්කම ඒ තමයි අවසාන සහ වැදගත්ම ඥානය. ආසවක්ක ඥාන එනම් කෙලෙස් නැති කිරීමේ ඥානය. එතනති මොකක්ද හරියටම සිද්ධ වෙන්නේ? එතනති තමයි මේ තියුණු මනස Tamanගේම අත්දැකීම දිහාට හරවලා චතුරාර්ය සත්‍ය යථාර්ථයක් විදිහට අවබෝධ කරගන්නේ.
දුකට හේතුව දුක නැති කිරීම සහ ඒකට තියෙන මාර්ගය. ඔව්. ඒ ඔක්කොම පොතකින් කියවලා නෙවෙයි. තමන්ගේම අත්දැකීමෙන් දකිනවා. ඒ අවබෝධයත් එක්කම සිත සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. ඔව්. කාම භව අවිද්‍යා කියන ගැඹුරුම කෙලෙස් වලින් ඉපදීම ඉවරයි, කල යුතු දේ කළා, මින් පස්සේ කරන්න දෙයක් නැහැ කියලා තේරුම් ගන්නවා. ඒකට දෙන උපමාවත් හරිම ලස්සනයි නේද? ඔව්. ඒක හරියට කන්දක් උඩ තියෙන හෙලවෙන්නේ නැති පිරිසුදු වතුර තියෙන විලක් දිහා බලන් ඉන්න කෙනෙක්. ඒ වතුරින් සිප්පි බෙල්ලන් මාළු ගල් කැට ඔක්කොම පැහැදිලිව පේනවා වගේ. ඒ වගේ මේ පිරිසිදු මනසට යථාර්ථයේ ඒ විදිහටම පේනවා කිසිම කැළඹීමක් නැතුව. ඉතින් මේ සම්පූර්ණ ක්‍රමානුකූල පැහැදිලි කිරීමෙන් පස්සේ සුභමානවකයා සම්පූර්ණයෙන්ම පැහැදෙනවා. එයා කියනවා යටට හරවලා තිබුණ දෙයක් උඩට හැරුවා වගේ කළුවරේ ලාම්පුවක් පත්තු කරා වගේ කියලා. ඔහු බුදුන් දහම් සංගුණ සරණ යනවා. ආනන්ද හාමුදුරුව තමන්ගේ ගුරුවරයාගෙන් ඉගෙනගත්ත ධර්මයේ හරය ඒකේ කිසිම දෙයක් අඩු නොකර සාර්ථකව තවත් කෙනෙක්ට ලබා දුන්න කියන එකට මේක හොඳම සාක්ෂියක්. එමුනම් මේ කතාවෙන් අපිට අද ගන්න තියෙන වැදගත්ම පණිවිඩය මොකද්ද? මේ සීල සමාධි ප්‍රඥා කියන ව්‍යුහය හුදෙක් ඓතිහාසික කරුණක් විතරක් නෙවෙයිනි. නෑ, ඒක සම්පූර්ණ මානසික පුහුණුවක් සඳහා වූ අත්පොතක්. මෙතන තියෙන පුදුම සහගතම දේ තමයි මේ මාර්ගයේ තියෙන ක්‍රමානුකූල බව. එක පියවරක් ඊළඟ පියවරට අඩිතාලම දානවා හරියටම. ඔයට පසුතැවිල්ලෙන් තොර නිදහස් මනසක් ඕන නම් සීලය අවශ්‍යයි. ඒ නිදහස් මනස තමයි සමාධියට, ඒ කියන්නේ අවධානය යොමු කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ පැහැදිලි ස්ථාවර හිත තමයි ප්‍රඥාව. ඒ කියන්නේ ගැඹුරු අවබෝධය ලබන්න අවශ්‍ය වෙන්නේ. ප්‍රඥාවෙන් තමයි විමුක්තිය ලැබෙන්නේ. මේකෙ කෙටිමක් නෑ. හැම පියවරක්ම වැදගත්. මේක අපේ ජීවිත දිහා බලන්නත් පොඩි කණ්ණාඩියක් සපයනවා වගේ. ඔව්. ආනන්ද හාමුදුරුවෝ සීලය ගැනත් සමාධිය ගැනත් විස්තර කළාට පස්සේ කියනවා තවමත් කළ යුතු දේ තිබෙනවා කියලා. ඒත් ප්‍රඥාව සහ කෙලෙස් නැති කිරීම ගැන කිව්වට පස්සේ කියනවා මින් මත්තේහි කළ යුතු කිසිවක් නැත කියලා. එතකොට අපිට මේ ප්‍රශ්නේ අහන්න පුළුවන්. ඔව්. අපි අපේ ජීවිතවල අධ්‍යාත්මික දියුණුවක් හරි වෙනත් ඕනෑම ඉලක්කයක් හරි පස්සේ යද්දී අපි කොච්චර වාරයක් සූදානම් වීමේ පියවරක් අවසාන ඉලක්කයක් කියලා වර්ධවා වටා ගන්නවද? සැබෑ පරිවර්තනීය අවබෝධය තව ඉස්සරහ තියෙද්දි සීලය ළඟ එහෙම නැත්නම් සමාධිය ළඟ නතර වෙලා හරි වැඩේ ඉවරයි කියලා හිතන අවස්ථාව අපේ ජීවිතවලත් තියෙනව නේද?